ධර්ම ශ්‍රවණා විලාසේ වසනාවන්ත කාරුණික පින්වත්නි පෙපෙන්නතුන් හැමදෙනා විසින්ම අද දිනේ තුළ මේ නිවස් උතුම් දහම් මණ්ඩපයක් බවට පත් කරවාලමින් ඔබ හැම කෙනාම දෛනිකව ජීවිතය තුළ සිදු කරනු ලබන සෑම දෙයක්ම පසක දාලා ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් බුදුබණ පදයක් මේ අවස්ථාව තුළ ශ්‍රවණය කරන්නටයි සූදානම් වනු ලබන්නේ. අද දිනේ තුළ මේ පින්නතුන් හැම කෙනාම මේ වටිනා කිනුතුම් පින්කම සිදු කරවා ගන්නට බලාපොරොත්තු වන ප්‍රධානතම අරමුණු කරුණු කාරණාවන් රාශියක් පෙරදරි කරවා ගනිමින් මේ වටිනා කිනුතුම් පින් කටයුත්ත ඔබ සිදු කරන්නට බලාපොරොත්තු වන ලබන විශේෂයෙන්ම හෙට දිනය තුළ ජන්මදිනය සමරන්නට යෙදෙන්නා වූ පුංචි පුතණුවන් වන එච්.ඒ. මෙතුග යෙහෙන්නේ පුංචි පුතණුවන් දිගාසිරි ප්‍රාර්ථනා කරන්නට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට මේ අවස්ථාවේදී බලාපොරොත්තු වනු ලබන ඒ පුංචි පුතණුවන්ට ආශිර්වාද කරන්නට යෙදෙන අතරතුර මේ වෙනතුන් හැමදෙනාම බලාපොරොත්තු වනු ලබන මරණයට පත්වන්නට යෙදුනා වූ තමන්ගේ ආදරණීය පියවරුන් දෙපළ නාමික සිහිපත් කරනවා නම් එච්.ඒ. පොඩිඅප්පුහාමි උපාසක මහත්මයාට ඒ වගේම ඒ.එම්. සිරිසෝම උපාසක මහත්මයා ඇතුළු දරණියගල විසූ නැසී ගිය එන්.ජේ. ගුණවතී එමෑණියන්ට හා මේ පින්නතුන් හැමදෙනා නමින් වර්ග ප්‍රවේණිගත නිතර ප්‍රාප්ත වන්නට යෙදුන එපින්වත් සෑම දෙනාගේම භවගමනේ පරලොවක ජීවිතයට පින් අනුමෝදන් කිරීම උදෙසා තමයි අද මේ උතුම් වටිනා කියන පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වනු ලබන්නේ. අපි හැම කෙනාම දන්නවා අපි නමේ යම් කෙනෙක් මරණයට පත්වන්නට යෙදුනාද එමියගේ අය වෙනුවෙන් කරන්නට පුළුවන් එකම දේ තමයි මේ වගේ පින්කමක් කරලා ඔවුන්ගේ භවගමනේ පරලොවක ජීවිතයට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම මේ වෛරුද්ධ පාසිකා මාතාවන් ඇතුළු පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරන්නට ආශිර්වාද ලබා ගන්නට මේ අවස්ථාවේදී බලාපොරොත්තු වනු ලබනවා. පරිසරයට ඔබේ සුවය දැනෙන්න දාමමාවේ සුවය විඳින්න සාදු කියන්න සම්බුදු සිසිලායි සදහම් ගුණයයි අරගෙන ආවෙමි ඔබ මට හරි ආසයි අඟන්න ඔබේ හඬ කියන්න නැවතත් සාදු කියා ඒ හඬ මිරේ හරිම ලස්සනයි එහෙනම් දැතම නලලේ තියා
පන්සිල් ගැනීමට කියනය දෙවරක් නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेरय मच्छपमादटाना वैरमणि सिक्खापदं समादयामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सकमुखदम् धम्मश्रवण काला अयं वदन्तः धम्मश्रवण काला अयं वदन्तः धम्मश्रवण काला अयं वदन्तः
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතපි මූලේ අනුපද්ද වේදල්ලේ ජින්නෝපි දුක්ඛෝ පුනරේවරෝති එවං පිතන්හා නොසයේ අනුහතේ නිබ්බන්ති දුක්ඛ මිදං පුනප් පුනප්ති තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුන එක් ලස්සන බුදුබණ කතාවකයි ඔබ හැම දිනාටම දේශනා කරන්නට බලාපොරොත්තු වන ලබන්න ඔබේ සිත එක්තෙන් කරවා ගනිමින් මේ ධම් දේශනාවටම සිත යොමු කරවා ගනිමින් අපි උතුම් ධම් දේශනාවට ඒකාග්‍ර වෙමු සාදුනාදයක් පවත්වලා පාවින් මිදී පින් සිතෝ විලි අරගෙන හිතට සවන් යොමාගෙන මනවින් යොමු වී පිනට නිවන් පතාගෙන සසරින් ගොඩ වෙන ලෙසට සවන් දෙමුද අද දින මේ කවි බණට බුදු බණ තවත් බණක් නොමැතිය ලොවට එමගින් දෙලොවම දියුණුව සැකසෙයි සැමට අකුසල් සිත යන්නට එමගින් බොදොරට සිත යොදවමු කොයි කවුරුත් අද කවි බණට ඔබ නින්දාමෙන් පැහැබර වී ඇත සුන්දර මේ ගම්පියස පින්වත් මිනිසෝනි මනුස්ස ගුණයෙන් ඔය හදවත් පිළිසරය සිව පද කවියෙන් දෙපසට ඇදලා විවර කරන් අද තිරය පින්වත් සැමටම දහම් දෙසන්නට තෙරුවන්ගෙන් අවසරය පෙරදිග ආසින් හිරු පායාගෙන බටහිර ආසට එනවා මේරය පසුකොට අවසන් වන විට අරුණලොපේදී එනවා මිලාන වී
සසවර සමතම සිහිකර පින් පමුණනවා තුන් සිත පාදන ධම්මසන්නට මග පැදීගෙන එනවා ජේතවනේ සම්බුදු හිමියන් වැඩ ඉන්නේ අමාදම් දෙසමින් ලෝ සත සනසන්නේ බමුණු ගෙයක උපවතකි විස්තර වන්නේ සවැත් නොවර වෙතටයි ඔබ අරගෙන යන්නේ අබ ඇටයක් වත්තරමින් දන්නොම දෙන්නේ කෝටි ගණන් ධන සම්පත් ඔබට තියෙන්නේ විලක් රකින රාකෝසේ ගොමෙනි ධනය රකින්නේ අදින්න පුබ්බක නම්මෝ බමුණෙකු උන්නේ මේ නිවසේ කලක් යද්දි පුතෙක් ඉපදුනා දරු සොරතල් දකින පෙනත් ඔබට හිමි වුණා නමුත් පුතට කවන පොවන දෙයට මැලියුණා අඩු වයසින් උපන් වෙලස දරුව දිස්නුණා පින්වත්නි අපේ ලෝතුරා බුදුහාමුදුරුව සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඒ නුවරම පින්වත්නි කෝටි ගණන් ධනය ඇති අදින්න පොබ්බක කියලා බමුණෙක් ජීවත් වුණා නාගයෙක් තමන්ගේ නාග මාණික්කය රකින්නේ යම්සේද ආන්නේ ලෙසින්ම පින්වතුනි එදා මේ අදින්න පුබ්බක බමුණ තමන්ගේ ධනය රකින තමනුත් පරිභෝජනයට නොකොට අන්‍යයන්ටද ලබා නොදී මේ බමුණා තණ්හාවෙන් යුක්තව ධනය රකින්නට උන පින්වතුනි කාලයාගේ ඇවෑමෙන් ටික කාලයක් ගත වෙලා ගියා මේ නිවසේ පුංචි පුතුණු කෙනෙක් උත්පත්ති ලැබුවා පැමිණියට දාව පින්නතොන්නේ අධික තණ්හාවෙන් ජීවත් වන්ට යෙදුන මේ බමුණ තමන්ගේ පුංචි පුතුණුවන් නිසි වයසට පැමිණෙන කල්හි පෝෂදායී ආහාර පාන නොදෙන්නට උන ඒ වගේම තමයි පින්වත්නි මේ බ්‍රාහ්මණික වංශිකයන්ගේ සිරිතක් තිබුණා පිරිමි පුත් කෙනෙක් උත්පත්ති ලැබුවොත් වයස අවුරුදු 16 ගත වෙනකොට කනේ කඩුක්කමක් පලන්දන එක පින්වත්නි මේ බමුණු නිවසේ උපන් මේ පුංචි පුතණුවන් කාලයාගේ ඇවෑමෙන් ඒ වයස් සීමාවට පැමිණි කල්හි තමන්ගේ පුතණුවන්ගේ කනේ පලන්දන්න කඩුක්කමක් පිළියෙල කරන්නට ගියොත් විශාල මුදලක් වියපැහැදම් වෙනවා. ආන්න ඒක නිසා පින්නතනේ දා බමුණා මුදල් වියපැහැදම් වෙන නිසාවෙන්
අදිමදි කොට මෙසේ කරන්නට වුණා. තනාදීම වෙනුවෙන් අබරණයක් සොයා ගියොත් හිඳිනාරම් කරවෙක් දීමට සිදු වෙයි ඔබටත් වැටුමක් සිතායේ ලෙස අරගති තීරණයක් කෝටි ගණන් ඇති මොත් පිරිදනයක් අතින් තලා අරගෙන ගල් කැටයක් පුතුට දමාතාඹ රන් අබරණයක් පැලැන්දේ වේසන්ගෙන වරුවක් කනේ පැලඳගත් මට ඕ කොඩලට ඔවු මග තොට යන විට ටික දවසක් පුතුට නමක් තබමින් දී අරෝතාක මට කොණ්ඩලේ වියන සැකයක් පින්වත්නි තමන්ට දාව උපන් එකම පුතුට කනේ කඩොක්කමක් පලන් ගන්නට රන් කරවෙකු සොයා ගියොත් ඔහුට විශාල මුදලක් ලබා දෙන්න වේවි. පින්නතොනි එහෙම හිතන මේ අදින්න පොබ්බක බමුණ පින්නතොනි ලෝභ වෙලා තමන්ගේ දෑතින් නිම කරන්නට යෙදුනා වූ කුණ්ඩාභරණය පින්නතොනි තමන්ගේ පුංචි පුතණුවන්ගේ කනෙහි පලන්දනවා. මේ දොටුවා ගමේ මිනිස්සු පින්නතොනි හොඳට බැලුවා මේ පුංචි පුතණුවන්ගේ කුණ්ඩාභරණය දිහා. මේ නම් රන් කරවෙක විසින් නිමා කරපු එකක් නොවේ. මේ බමුණාගේ තරම දන්නා වූ මිනිස්සු පින්නතොනි මේ පුංචි පුතණුවන්ගේ කඩුක්කම කුණ්ඩාභරණය දිහා බලලා මේ නම් මේ අදින්න පොබ්බක බමුණා විසින් නිමා කොට පලන් දන්නට යදුනා වූ කඩුක්කම ආන්නෙදා ඉඳලා මේ පුංචි පුතණුවන්ට මට්ට කුණ්ඩලේ කියලා නාමයක් පට බැඳුණා. බලන්නකෝ පින්නතොනි අධික තණ්හාවෙන් කටයුතු කරන්න යෙදුන මේ අදින්න පොබ්බක බමුණා විසින් කරන්ට යෙදුන ක්‍රියාව මේක ලස්සන බුදුබණ කතාවක්. අපේ ජීවිතයට ලෝභ වෙලා තණ්හා වෙලා ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වපුරන අයට අවසානයේ සිදුවෙන ක්‍රියාකලාපය කියාපාන බුදුබණ කතාව කොයි මේ මට්ට කොණ්ඩලේ කතා පොත. අපි පින්නතොනි අපි බලමු ඊළඟට සිදු කරන්නේ කොමක්ද කියලා. कोटि का नंदन संपत रदोने नमोत पुतोटात नमति एबदोने एबेविन ए पुतु सपतिं मिदोने पांडुरोगय वेलदोने दिने रोदुक आवात संपत सगवा पांगंदियन उनुदिय गिरि पोगवा पोबा पुतुट दुख पत बव सगवा बमुना एक रंगुमा रंगुवा रोगय दिन दिन यट वडी वेनवा बमिनियगे आय दुम वडी वेनवा वेदे को सोयन्नट यन्नट वेनवा नमुत बमुनतेम मेम हितनवा බලන්න කොපින්වත් එදා නියංසායට වැටුණාසේ මසුරු නිවසක උපන් මේ මට කොණ්ඩලේ සොළොස් සැවරදී වේදේම
පාණ්ඩු රෝගයෙන් දුක් විඳින්නට උන. පින්වත්නි, අධික තණ්හාවෙන් යුතු මේ අදින්න පුබ්බක බමුණ තමන්ගේ පොන්චි පුතණවන්ට පොසදායි ආහාර ලබා නොදී ධනෙ රකින්නට උත්සාහ දරන්නට යෙදුණු නිසාවෙන් තමයි පින්නතුණිය එදා මේ පොන්චි පුතණවන් පාණ්ඩු රෝගයට මුහුණ පාන්නට සිදු වුණේ. රෝගයේ උස්සන්න ඕන නිසා පැමිණියගේ අයදුම පරිදි පුතුට බෙහෙත් කරන්නට වෙදෙක් සොයන්නට සෝදානම් වෙමින් පින්නතුණි ඔහු සිදු කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. බලන්නකෝ පින්වත්නි, තමන්ගේ පොන්චි පුතණවන් නිසි පරිදි ආහාර පාන නොලැබීම නිසාවෙන් පාණ්ඩු රෝගයෙන් මිදෙන්නට ඕන. අපි පින්වත්නි බලන්නකෝ, තණ්හාවෙන් යුක්තව අධික ලෙස කටයුතු කරන්නට යෙදුන මේ අදින්න පුබ්බක බමුණ තමන්ගේ මට්ට කුණ්ඩලේ පුතණවන් නිසි පරිදි පොසදායි ආහාර පාන ලබා නොදීම නිසාවෙන් එදාර පුංචි පුතණවන් අපේ පින්නතොනේ පාණ්ඩු රෝගයෙන් පෙළෙන්නට ඕන. පින්නතොනේ යන්නේ අවස්ථාවේදී පැමිණිය අර රත්තරන් ආදරණීය අම්මා දස මාසයක් කුස තුල දරාගෙන මේ ලෝකේ තිබෙන වේදනාවන් අතරින් දරා ගන්න බැරි වේදනාව තමයි දරුවෙක් මේ ලෝකයට බිහි කරන වේදනාව. පින්වත්නි, වේදනාව විවසා දරාගෙන ඉඳලා තමන්ගේ පුංචි පුතණවන් මේ ලෝකයට ජනිත කළා. අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක් ලෙඩ රෝගාබාධයකට ලක් වුණ කලිවසාගෙන ඉන්න බැහැ පින්නතොනේ. මෙතන අම්මාවරු ඉන්න නිසාවෙන් ඔයාලා දන්නවා පින්නතොනේ අර රත්තරන් ආදරණීය අම්මාද හඬා වැළපෙනවනේ මගේ පුතණවන්ගේ රෝගය උස්සන්න වෙලා. නමුත් පින්නතොනේ අධික තණ්හාවෙන් කටයුතු කරන අදින්න පුබ්බක බමුණාට බෙහෙත් කරන්නට එක්කරගෙන යන්න කේවන් ඒ බමුණා පින්නතොනේට අදිමදි කළා. වියපැහැඳන් වෙයි පින්නතොනේ අවස්ථාවේදී අවසානයේදී මේ බමුණා Taman තනියම වෙදදොරෙක් හොයාගෙන යන්න ඕනේ කියලා හිතාගෙන එදා මෙන්න මෙහෙම දෙයක් සිදු කරනවා. මිය දෙන්නට දෙන්න එපා මගේ එකම පුතුට ඔහු අරගෙන යන්න ඉතින් හනිකට වෙදගෙයට අම්මා වැළපෙනා නමුත් කඳුලින් මේ ලෙසට අදින්න පුබ්බක ගැන නොතකයි තව දොරට සියුමැලි වේ සියලඟ දැන් පාණ්ඩු රෝගයට වෙතෙක සොයා යන්නට හිතක් තාම ඕට මට්ට කුණ්ඩලී වැළපෙයි ඇවිලීගෙන ඇඳට මසුර හිතක් උණු වේවිද ගලනා කඳුලකට පුතු වෙදෙකුගේ ළඟට ගියොත් වියදම් වෙයි මේ මට අසා ඉදිමි අත් බෙහෙතක් ඇති රෝගයට එසේ සිතා බමුණායයි තනිවම වෙදගෙයට උනේ කෙමද පවසමි මම මින් මතුවට ඔබට බලන්නකො පින්වත් පාණ්ඩු රෝගයේ වැළඳේ මරණාසන්නව දුකටපත් මේ මට කොණ්ඩලේ වෙද ගෙදරකට රැගෙන ගියොත් බෙහෙත් වලට විශාල මුදලක් වියපැහැදම් වෙනවා.
දරා ගන්න සිදු වේවියයි තණ්හා සිත ඇතියෝ මේ අදින්න පොබ්බක බමුණ තනියම පෙන්නතොනේ වෙදෙන ළඟට යන්නට ඕන බමුණාගේ තරම දන්නා වෙදදොර පෙන්නතොනේ ඒ අවස්ථාවේදී මෙන්න මෙහෙම දෙයක් සිදු කරනවා අපේ පින්වත්නි ඔබ බලන්න ඔබ වර්තමාන මේ මනුස්ස ලෝකයේ තුල මේ සමාජයේ තුල ඔබ ජීවත් වන්නේ කෙබඳු ආකාරයකින්ද ආන්නේ ජීවත් වෙන ආකාරය අනුව තමයි අනිත් අය අපිව මේ සමාජයේ පිළිගන්නේ වෙනතනේ අකුසල ධර්මයන් සිදු කරවා ගනිමින් යම්කිසි කෙනෙක් මේ ජීවිතේ ගත කරනවා නම් ඒක නම් මේ සමාජය තුළ පිළිගන්නේ අකුසල ධර්මයන් කරන කෙනෙක් හැටියට. වෙනත්නේ කුසල ධර්මයන් සිදු කරවා ගනිමින් යම්කිසි කෙනෙක් ජීවිතේ ගත කරනවා නම් ඒ කෙනා පින්නතොනේ කුසල දහම් වර්ධනය කරවා ගනිමින් පින් කටයුතු සිදු කරවා ගනිමින් ජීවිතේ ගත කරන කෙනෙක් හැටියට තමයි සමාජයේ පිළිගන්නේ. අපේ පින්වත්නි මේ අදින්න පොබ්බක බමුණාගේ තරම දන්නා වෙදදොර දොර ඉඳලාම දකිනවා මේ අදින්න පොබ්බක බමුණා වෙදමෙදුරට එනවා. ඒ අවස්ථාවේදී මේ වෙදදොර කල්පනා කරනවා කවුරු හෝ මේ බමුණාගේ කෙනෙක් අසනීප වෙලා ඇති. ආන්නේක නිසා තමයි තකහණයක් මේ අදින්න පොබ්බක බමුණා එන්නේ. පින්නතොනේ අවස්ථාවේදී පැමිණිලා විමසනවා පාණ්ඩු රෝගය සැදුණු කෙනෙකුට ලබා දෙන්න හොඳ බෙහෙතක් නැද්ද කියලා. පින්නතොනේ මේ අදින්න පොබ්බක බමුණාගේ තරම දන්නා වෙදදොර බමුණාගේ තණ්හා සිතට පාඩමක් උගන්වන්නට ඕනේ කියලා හිතාගෙන ඉදා මෙන්න මේ වගේ දෙයක් සිදු කරනු ලබනවා පින්නතොනේ ඒ අවස්ථාවේදී මේ සිදු කරනු ලබන්නේ බමුණාගේ තණ්හා සිතට පාඩමක් උගන්වන්නට ඕනේ කියලා හිතාගෙනයි බත් ගංජනයක් කුස පෙර වෙන්නට උපන් දින සිට පුතුට නොදේ පාණ්ඩු රෝගය වැළදී උන්නත් තණ්හාවට සාදව මියදේ තණ්හාවට සාදව මියදේ දලු කොළ මල්ලා ගෙඩේ මොල් අරගෙන වෙදෙනුගේ අදහස සමග බැඳේ තණ්හාගින්නෙන් කසාය උණු කර බමුණා පුතුට පොවන ලදේ බමුණා පුතුට පොවන ලදේ පාණ්ඩු රෝගය දෙගොන වී මට්ට කුණ්ඩලේ වැළපෙනවා අකැප බෙහෙත් වල ගුණය නොගුණ වේ මහා දුකක් දැන් නැති වෙනවා මහා දුකක් දැන් ඇති වෙනවා මරණය අභියස එළව මෙලව දෙක අතරේ ඔහු දැන් පසු වෙනවා තණ්හාවේ සිත ඒ තරම් දරුණුයි පින්වත ඔබට වැටෙනවා පින්වත ඔබට වැටෙනවා පින්වත්නි මට කොණ්ඩලයේ උදටම රෝගයෙන් උස්සන්න වුණා. ඒ නිසාම අර ආදරණීය අම්මාගේ පැමිණියගේ ඇවැටිලි නිසාම පුතුට බෙහෙත් කරන්නට
වෙදෙකු ළඟට එක් කරගෙන යන්නට කියලා පින්නතුනේ අවස්ථාවේදී කරදර කරන්නට වුණා. පින්නතුනේ ආන්නේ පැමිණියේ කැවැටෙන නිසා මේදා මේ මට්ට කොණ්ඩලේව පින්වත්නි ඒ අවස්ථාවේදී අර වෙදමෙදුරට රැගෙන යන හොඳට බැලුවා මේ මට්ට කොණ්ඩලේ දිහා වෙදතුරු පින්නතුනේ අවස්ථාවේ සඳහන් කරනවා ඔබේ පුතණවන්ගේ රෝගය උස්සන්න වෙලා දිනෙන් දින උස්සන්න වෙනවා මරණාසන්න බවට පත් වෙනවා ආන්න ඒක නිසා ඔබේ පුතණවන්ට බෙහෙත් කිරීම තුළින් සුවපත් භාවයක් ලබා ගන්නට නම් නොහැකි වෙන බව මේ වෙදතුරු සඳහන් කරන්නට පින්නතුනේ අන්නේ අවස්ථාවේදී නැවතත් මේ මට්ට කොණ්ඩලේව රෝගය උස්සන්නෝ නිසාම පින්නතුනේ රැගෙන යනවා නැවතත් නිවසට පින්නතුනේ රෝගය සුවපත් කරන්නට බැරි බව නොහැකි බව පවසලා පිටව යන්නේ මට්ට කොණ්ඩලේ මරණාසන්නව නිසා වෙන්මයි බමුණාදානේ පුතෝ මරණය අභියසය කලගේ යමක් නොමැතිය දැන් අසරණය ගම්වැසියන්ට සංගවා මෙම කාරණය අරගතේ මෙසේ අවසානයේදී තීරණය පින්වත්නි එදා මේ අදින්න පොබ්බක විසින් මරණයට පත්වෙන් මිය යන්නට ආසන්නව පුතණුවන් එලපැත්තට ඇද දමන්නේ දරුවාව මිය ගිය කල්ලි මල සිරුර දකින්න එන ගම්වැසියන්ගෙන් තමන්ගේ ධනය සැඟවීමේ අදහසෙනි මේ තරම් ධනයක් තිබිලත් දරුවාට බෙහෙත් නොකළේ යයි මිනිසුන් කරන අවමන් වලින් ඒ වගේම නින්දා වලින් බේරෙන්නට පොළවන් බව බමුණා කල්පනා කළා පින්නතුනේ මට්ට කොණ්ඩලේ ඇඳ පිටේ මෙලිපත්තට වැටි අවසන් උස්ම හෙලන්නට සෝදානම් වෙන මොහොතේ මෙන්න මේ වගේ දෙයක් සිදු වෙනවා පින්වත්නි මොනතරම් ධනෙ තිබුණත් අපි පින්නතුනේ ඒ වියපහදන් වේ කියලා හිතපු මේ අදින්න පොබ්බක බමුණ තමන්ගේ පුතණවන්ට රෝගයට බෙහෙත් කරන්න දුන්නේ නැහැ රෝගය උස්සන්න ඕන නිසා වෙදමෙදුරට රැගෙන ගියා වෙදතුරු බලලා කියන්ට දුනා ඔබේ පුතණවන් සුවපත් කරන්න බැරි බව අපි පින්නතුනේ ඒ අවස්ථාවේදී මේ මට කොණ්ඩලේ ඇඳ පිටෙම ගිහිල්ලා දානවා නිවසේ එලි පැත්තට අපි බලමු පින්නතුනේ සිදුවන්නේ කොමක්ද කියලා ගාත වේෝලයි नेत कांदोलिंग रोरायन्ने कात कौरवत नोमेतिव असरन वेन्ने संतानये वेदनाव උතරයන්නේ මට්ට කොණ්ඩලේ එලි පැත්තටම වැටෙන්නේ අම්මේ කියා කියන්නවත් ගත පන නැතුවා තාත්තා ඇයි මෙහෙම කළේ දැසින් ඇසෝවා ඇයි පිය යට කඳුළු වලින් මල් දම් ගෙතුවා
මාව මරණයෙන් ගැලවේ යනුවෙන් සිතුවා පෙර පිං ඇතිනම් කෙදිනක කෝපල දෙනවා එනිය දාමට පෙන්මත කොවුනතු වෙනවා එදිනත්ම සම්බුදු කරුණා දැස දිලෙනවා එලිපත්තට වැටුනත් බුදුන් නෙතට පෙනෙනවා පින්වත්නි පාණ්ඩ රෝගයේ මරණාසන්නව වී එලිපත්තේ ඉඳින අන්තසරණ වුණත් පෙර පිං ඇති මේ මට කොණ්ඩලේව මහා කරුණා සමාපත්තෙන් ලොව බලන සම්බුදුන් වෙතට දෙස්සුනා මෙය යන්නට ඉතාසන්නව ඇතිමුත් සුගතිගාමී උපතක් ලබන්නට මොහොවට තිබුණ පින දුටුව අපේ ලෝතුරා බුදුමාමුදුරෝ පින්නත්වනේදා මෙන්න මේ විදිහට සිදු කරනු ලබනවා එදා මට කොණ්ඩලේ වෙනවේ අපේ පින්නත්වන්නේ මරණයට පත්වෙන්නට ආසන්නෙමයි ඉන්නේ හැබැයි ලෝතුරා බුදුමාමුදුරෝ බුදුනෙතින් බලනවා අද මං කාටද පිටවන්නේ කියලා ජීමානව ලෝතුරා බුදුමාමුදුරෝ වර්තමානයේ පෙනපනේ වැඩ නොසිටියාට හැබැයි බුදුමාමුදුරෝ දේශනා කළ මේ උතුම් බුදුබණ පද තේන පින්නතුනේ අපේ ජීවිතය හරි මගට යන්න එක් බුදුබණ පදයකොත් ඇති බලන්නකෝ ලෝතුරා බුදුමාමුදුරෝ පිරිනිවන් පාල 2500 කරත් අධික කාලයක් ගත වී ගියා බුදුමාමුදුරෝ දේශනා කළ මේ උතුම් බුදුබණ පද අපේ පින්නතුනේ ඒවා අපේ ජීවිතවලට ඉතාම වැදගත් ජීවිතේ ඉදිරියට රැගෙන යන්න ඉතාම වැදගත් පින්නතුනේ පෙර පිං ඇති මේ මට කොණ්ඩලයට දා ලෝතුරා බුදුහාමුදුරෝ පිහිට වෙනවා මෙන්න මේ විදිහට මහා කරුණා සමවස්නස හිමි සඳ පල කරන්නේ මට කොණ්ඩලේ කලපින් ඇති අයුරුන් දකින්නේ සසරේ කල මහා පින්කම් අනුහස් බල වඩන්නේ සවනක් ගන රස වේදා සම්බුදු හිමි වඩින්නේ ගෙයි බිත්තිය දෙසම බලා අහිංසකයන් නිදන්නේ සවල මුනි දුන් අපගේ නිවස කරා ඇදෙන්නේ ඉරු සඳුවන් කාන්තිමත් එලියක් මතු කරන්නේ නීල පීත ලෝහිතරස් බිත්තිය මත ඇදෙන්නේ පෙර නොදුටුව ප්‍රභාන්වය බුදු රැස් දැක සිතන්නේ මගේ රෝගෙට බෙත්ගෙන කෙනෙක් කියා බලන්නේ සසර දුකට සනසම දුම් මොනි දුගිරුව දකින්නේ සාදු 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 සිතින් නමස්කාර කරන්නේ බලන්නකෝ පින්වත්නි අපේ ලෝතුරා බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේගේ සවනක් ගන රැස් තුම් සිත පැහැදී උන්වහන්සේට වන්දනා කළ මේ මට කොණ්ඩලේ පෙන්තුනේ මට කොණ්ඩලේ මරණාසන්නව පත් වෙලා පිට්ටය පැත්තට හැරිලා ඉන්නවා ලෝතුරා බුදුහාමුදුරුවෝ මට කොණ්ඩලේ යසට වැදලා
සවනක් ගණ රස්මාලාවන් පිත්තේ වැටෙන්නා පරිදි සැලැස්සුවා. බැලුවා මේ මට්ට කුණ්ඩලේ හොඳට මේ සවනක් ගණ රස්මාලාවන් දිය. අනේ මගේ රෝගය සුවපත් කරන්න. වෙදදුරෙක් පැමිණිලා ඇති කියලා අනිත් පැත්ත හැරෙනවා සමගම ලෞතුරා බුදුහාමුදුරුවෝ. පින්නතොනේ තුන් වතාවක් තථාගතයන් වහන්සේට වන්දනා කළ මේ මට්ට කුණ්ඩලේ පින්නතොනේ එකනෙහිම මිය ගොස් තව්තිසාවේ උපත ලබනවා. තිස් යොදුනක් උදර විමානයක් දෙවි අප්සරාවන් දහසක් ලත් මේ මට්ට කුණ්ඩලේ දෙවි පුත්‍රයා. එවැනි සම්පත් ලබන්නට පින්නතොනේ ලැබෙන්නේ බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගත් ආකාරය නිසාමයි කියා පින්නතොනේ අවස්ථාවේදී කල්පනා කළා. අපි පින්නතොනේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපි හැම කෙනාගේම ජීවිතයට වැදගත්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මිත්‍රණවන්ගේ පීඨ පිළිසරණ හැරන් සරණක් මේ ලෝක ධාතුව තුල නැහැ පින්නට. එකයි ලෝතුරා බුදුහාමුදුරුවෝ නපමාව කුසල ධර්මයන් කරන්න ජීමානම ලෝතුරා බුදුහාමුදුරුවෝ වැඩ නොසිටියාට බුදුහාමුදුරුවෝ දේශනා කළ ලස්සන බුදුබණ තාම වර්තමානයේ මෙහි පිට තිබෙනවා. අපේ පින්වත්නි, ඒ බුදුබණ පද අපේ ජීවිතයට ලං කරවාගෙන ධාර්මිකව ධර්මානුකූලව ජීවිතයක් ගත කරමු. මෙලව පරලව දෙලවම අභිවෘද්ධිය පිණිස උපකාර වේවි. බලන්න මේ මට්ට කොණ්ඩලේ අවසාන ඔස්ම පද වාතල මුසු කරලා උත්පත්ති ලැබන දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් සාවුලෝ දාත් මොනි දුගේ රෝව තොටව සනිල්ලේ සිත පාදාගත් කුසලය ලෙස එක එල්ලේ හුස්ම රැල්ල මිදී ගොසින් සිත සනසිල්ලේ ඕමිය යයි සමාධිමත් සිතින් නිදල්ලේ මට්ට කුණ්ඩලේ එලෙසින් පරලොව යනවා මෙරුණු සැනින් තිදස පුරෙහි උපත ලබනවා දහසක් දෙව් අගනන් පිරිවරායි දෙනවා තිස් යොදුනක රන් විමනත් ඔබට මැවෙනවා මේ අතරේ තවත් දෙයක් එහි සිදු වෙනවා මට්ට කුණ්ඩලීගේ සිරුර සෝනේ දැවෙනවා පුතුන් සෝනති සෝකෙන් බොරුවට ලොවට කියනවා අදින්න පොම්බක තනිවි මෙලෙස අඩනවා පින්වත්නි ලස්සන පාඩමක් මේ තුළින් අපිට පහදලා දෙනවා අපේ පින්වත්නි මරණාසන්නව හිටපු මේ මට්ට කොණ්ඩලේ පින්නතොනේ මරණයට පත්වන්නට යෙදුණා මරණයට පත් වෙලා ඔහු උත්පත්ති ලැබනවා දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් හැබැයි ඔහුගේ සිරුර තමන්ගේ නිවසේ එලිපත්තේ තිබෙනවා ඔබ හොඳට මතක තියාගන්න ඕනේ අපි හැම කෙනාගේම සිතේ පින්වත්නි චුතසිත කියලා එකක් තියෙනවා මෙන්න මේ චුතසිතේ ගබඩා වෙනවා අපි ජීවත් වෙලා ඉන්නකොට කරන කුසල ධර්මයන්ගේ ඒ වගේම කරන අකුසල ධර්මයන්ගේ ආනිසංසාන භාවයන් දෙක පින්පව් හැටියට
මේ චුතසිතේ ගබඩා වෙනවා. මම ඔබ අපි හැම කෙනාම පින්වත්නි සදාකාලික ජීවිතයක් ගත කරන්නේ නැහැනේ. ඊටාම පොන්චි කෙටි කාල සීමාවක ජීවිතයක් ගත කරන්නේ. එනම් පින්වත්නේ පොන්චි කාල සීමාව තුළ ජීවිතය ගත කරනකොට අපි හැම කෙනාගේම මේ චුතසිත අපි මරණයට පත්වන්නට දුනාට පසුව ආන්න නැවත අපි කරගෙන තිබෙන කුසල ධර්මයන් අනුව අකුසල ධර්මයන් අනුව ඒ ආත්ම භවයන් තුල උත්පත්ති ලැබෙනවා. හැබැයි අපේ පින්නතුනේ සිරුර තියෙනවා මේ චුතසිත පමණයි ගමන් කරන්නේ. ඒ වගේ මේ මරණාසන්නයට පත්වන්නට දුන මරණයට පත්වන්නට දුන මට්ට කොණ්ඩලීගේ චුතසිත පින්නතුන් උත්පත්ති ලැබුවා දිව්‍ය ලෝකේ. තථාගතයන් වහන්සේට වන්දනාමාන කළ පින්බල මහිමේ නිසාවෙන් ඔහුගේ චුතසිත ගමන් කළා දිව්‍ය ලෝකෙ. දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් උත්පත්ති ලැබුවා. අපි පින්නතුනේ දැන් මේ දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් උත්පත්ති ලබන්නට දුන මොහු මෙන්න මේ වගේ දෙයක් සිදු කරනවා. අදින්න පුබ්බක මසුරු සිතානම් අපි පින්නතුනේ මරණයට පත්වන්නට දුනා වූ තමන්ගේ පුතණුවන්ගේ සිරුර සොහනට රැගෙන ගෙන්න පින්නතුනේ දැන් ආදාන කරන්ටයි හදන්නේ. පින්නතුනේ මට්ට කොණ්ඩල දිව්‍ය පුත්‍රයා ඒ අවස්ථාවේදී දකිනවා මේ තමන්ගේ පියතුමා කරන දේව. පියතුමාගේ අධික ලෝභයෙන් මුසුපත් වූ තමන්ගේ පියාණන් පාඩමක් උගන්වන්නට සිතා ඒ සොහනට පැමිණෙනවා. අනෙක් පස්සෙන් නේද හඬා වැළපෙනවා. පින්නතුනේ ලෝකයාට පේන්න බොරුවට සිරුර දිහා බලාගෙන මේ අදෙන්න බබක මසුරු සිතානම් හඬනවා. ඒ අවස්ථාවේ දිව්‍ය පුත්‍රයා හොඳට බලනවා මේ දේවල් දිහා. ඒ අවස්ථාවේ දකිනවා තමන්ගේ පියතුමා බොරුවට හඬා වැළපෙනවා. පින්නතුනේ තමන්ගේ පියතුමාගේ මසුරු සිතට තණ්හා සිතට පාඩමක් උගන්වන්නට ඕනි කියලා හිතාගෙන ඉදා ඒ අවස්ථාවේදී අර අදින්න පොබ්බක සිටුතුමා හඬන සොහනේ අනික් පැත්තට වෙලා හයියෙන් හඬනවා. බලනවා මේ අදින්න පොබ්බක බමුණා තව කවුද අඬන්නේ කියලා. එතකොට පින්නතුනේ දකිනවා මේ දිව්‍ය පුත්‍රයා. ඒ අවස්ථාවේදී අහනවා ඔබ කවුරුන්ද කියලා. ඒ අවස්ථාවේදී කියනවා මම ඔබගේ පුතණුවන් කියලා. මේ දෙදෙනා අතර මෙන්න මේ වගේ සංවාදයක් ඇති වෙනවා සොහන් බිම තුළ. පුතෝගේ සොවින්යමා සොනෙහි වැළපෙන්නේ ඒ ඔබ නම් කොයිද ගෙයින් පුතුන ඉපදෙන්නේ මම තෙදසේ උපත ලබා සැපතින් පසු වෙනවා ඔබත් සමග වැළපෙන්නට සොනට පැමිණෙනවා දෙව්ලොව ඔබ උපන්නාලෝ ඔබමයි පවසන්නේ ඇයි නම් දෙව් පුතුනේ සොනට පැමිණෙන්නේ මාට රන්රුවෙන් තනෝ රතයක් හිමි වෙනවා ඒ රතේ රෝද දෙකක් නැති බව දෙස් වෙනවා රෝද දෙකක් නැතිවද ඔබ එනම් වැළපෙන්නේ ඔබට කැමැති විලසට මම ඒයිටු කර දෙන්නේ ඒ රටයට රුවන් මැණික් රෝද ගැලපෙනවා හිරොයි සඳොයිගෙන දුන්නොත් මැනවින් ගැලපෙනවා පින්නතුනේ මෙන්න මේ විදිහට සංවාදේදා සිද්ධ වෙද්දී මේ අසාසිතේ අදින්න පොබ්බක බමුණ දිව්‍ය පුත්‍රයාට පවසන්නේ මෙන්න මේ වගේ දෙයක්. පින්නතුනේ පියතුමා කියනවා පුතණුබනේ ඔබ හඬා වැළපෙන්නේ කුමක් නිසාද? මට දිව්‍ය ලෝකයෙන් රතයක් ලැබුණා. හැබැයි ලැබුණ රතේට රෝද දෙකක් අවශ්‍යයි. ආන්නේ රෝද දෙක නැති නිසාවෙන් මම හඬා වැළපෙනවා. පින්නතුනේ මේ අදින්න පොබ්බක බමුණා කියනවා මා පුතණුවනේ නොලැබෙන නොගත ගැති හැකි දෙයක්
පිළිබඳව දුක් වෙලා කොච්චර හඬා වැළපුණත් ඒ දේ අපිට ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කළෙත් ඒක. ලැබෙනවා නම් අනිවාර්යෙන් දෙයක් අපිට ලැබේවි. නොලැබෙනවා නම් අනිවාර්යෙන් ඒ දේ නොලැබේ. පින්නතෝනේ අපි හැම කෙනාම මෙන්න මේක අවබෝධ කරගන්න ඕනේ. මොනතරම් මැඬුවත් මොනතරම් දේවල් බලාපොරොත්තුෙන් හිටියත් අපි පින්නතෝනේ ලැබෙනවා නම් ලැබේවි. නොලැබේවි කියන බව එදා මේ අදින්න පුබ්බක බමුණා විසින් තමන්ගේ පුතණවන් දිව්‍ය පුත්‍රයාට සඳහන් කරනවා. ඒ අවස්ථාවේ දිව්‍ය පුත්‍රයා විමසනවා පියාණනි ඔබ කුමක් නිසාද හඬා වැළපෙන්නේ? පුතණුව ඒ අවස්ථාවේදී කියනවා මගේ පුතණවන් මරණයටපත් වුණා. මගේ පුතණවන් මට අවශ්‍යයි. පුතණවන් නොලැබීම නිසාවෙන් තමයි මා හඬා වැළපෙන්නේ. ඒ අවස්ථාවේදී පහදලා දෙන්න උනා පියාණනි මරණයට පත්වන්ට එදුන කෙනෙක් අය මේ සංසාරේ කවමදාවත් දැක ගන්නට බෑ. අය කියන්නේ මය ගියා වූ කෙනෙක් අය මේ ආත්ම භවයේ අපි සමග උත්පත්ති ලබන්නේත් නැහැ. ඒකේ නා මිය ගියා. එනම් මිය ගියා අය වෙන මේ කරන්න ඕනේ මොනවද? ඒ අවස්ථාවේදී පහදා දෙනවා තුරුණවන්ට දන්පැන් පූජා කරන්න කියලා. මිය ගියා අය වෙන මේ හඬ වැළපෙලා දුක් වෙලා කිසිම පළක් ප්‍රයෝජනයක් නැහැ පිටතට. ඔබට මේ තුලින් පහදලා දෙන්නේ ඔබේ නමේ යම්කිස කෙනෙක් මරණයට පත්වන්ට යෙදුනා නම් ඒකේ නා පිළිබඳව දුක් වෙලා අඬලා දොඩලා කිසිම පළක් ප්‍රයෝජනයක් නැහැ පින්නතුනේ. කරන්න පුළුවන් එකම දේ තමයි භවගමනේ පරලෝක ජීවිතයේ පින් අනුමෝදම් කරන එක. අන්නේ අවස්ථාවේදී මේ දෙවි පුත්‍රයා පහදලා දෙනවා තමන්ගේ පියාණන් අදින්න පුබ්බක බමුණාට පියාණනේ මිය ගියාය කෙනෙක් ආයේ නැහැ. ඒ අය වෙනුවෙන් ඔබ පින්දහම් කටයුතු කරන්න. අන්න පින්නතුනේ පහදා දෙන්නට උන ඒ වෙලාවෙම නුවණ උපන් බමුණා තමාගේ අනුවණකම ගැන සහ ඒ දෙලද අවබෝධයේ පිළිබඳව පුතාට දා මෙන්න මෙහෙම පැහැදිලි කරලා දෙනවා. වැටහේ පොතේ වැටහේ මාට සියලු පතෝ නැවැළපෙන්නේ නැවතත් සී කරන් පුතෝ අහිමිව ගියොත් නොලැබෙන දේ අපට සතෝ එනියදාම ලෙස පිළිගමි මෙයින් මතු කොහොමද පුතේ නුඹ වැඩි දෙව්ලොවට පහදා දෙන්න ඒ ගැනත් නැවතත් මේ මට අතහැර පියාණනි තන්නාසිත දුරට දන්පැන් දෙන්න පැහැදීමෙන් තෙරුවනට බලන්නකො පින්නතුනි ඒ අවස්ථාවේදී සඳහන් කරනවා මේ අදින්න පුබ්බක බමුණා විමසනවා මා කුමක්ද සිදු කරන්නට ඕනේ දිව්‍ය ලෝකේ යන්න. පින්නතුනි තණ්හා මාන දිට්ඨි අපි හිතෙන් අයින් කරන්න ඕනේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුනා අපි මේ මනුස්ස ලෝකයේ තුල උත්පත්ති ලබනකොට සිතේ තැම්පත් කරවාගෙන එනවා තණ්හාව මානෙ දිට්ඨි. පින්නතුනේ තණ්හාව අපි අධික ආශාව බලන්න කායික සුවය මානසික සුවය ආදී මොනතරම් ආශාවන් පසුපස අපි වර්තමාන ලෝකේ ගමන් කරනවා. හැබැයි අපි පින්නතුනේ මේ හැම දෙයක්ම తాවකාලිකයි. මානෙ බලන්නක අපි මොනතරම් මානෙකින් ජීවිතය ගත කරනවාද? උඩගුකමින් අහංකාරකමින් උද්දච්චකමින් කෙලෙස් වද සීලත්‍රයෙන් කතා කරාට අපි කතා කරන්නේ නැහැ. සිනාසුනාට සිනාසෙන්නේ නැහැ. අපි වෙනතනේ වෛර කරන්න, ක්‍රෝධ කරන්න, ඊර්ෂ්‍යා කරන්න. වෙනතනේ අපිට මේ මනුස්සාත්ම භවයේ ලැබුණේ ඒකට නොවේ. මේ සසර මේ සංසාරයේ පිළිබඳ අවබෝධයක් ඇති කරවා ගන්නයි. වෙනතනේ තණ්හාව, මාන්නය අපි හිතෙන් අයින් කරන්න ඕනේ. වැරදි දැකීම අපි හිතෙන් අයින් කරන්න ඕනේ. වෙනතනේ යන්නේ අවස්ථාවේ තථාගතයන් වහන්සේ අද මේ බුදුබණ පද තුළින් අපිට පහදලා දුන්නේ තණ්හා මාන දිට්ඨි හිතින් අයින් කරලා ශ්‍රද්ධා සීල ප්‍රඥා හිතේ මුදුන්පත් කරවාගෙන කටයුතු කරන්න.
ඒ වගේම නිවන් යන්නට නම් දන් පැන් පෝෂා කරන්න තොරණවන් කෙරෙහි සිත් පහදවා ගනිමි. පින්නතුනේ දාමේ අදින්න පුබ්බක මට්ට කොණ්ඩලි දිව්‍ය පුත්‍රයාගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගෙන උන්වහන්සේ වෙත පැමිණ බණ අසා සෝවන් ඵලයටපත් වූ ඒ ධම්මයසු මට්ට කොණ්ඩලි දිව්‍ය පුත්‍රයා ඇතුළු 84000 දෙනාද සෝවන් ඵලයටපත් වන බව මේ තුලින් අපිට පෙන්වා වදාරනවා. නිවන් මඟ වනස තණ්හා මාන දිට්ඨි දුර්ලීමට උතුම් ධම්මග පියමන් කරන්නට කාලයයි අපිට ලැබිලා තිබෙන්නේ. දියමානව ලෞතුරා බුදුහාමුදුරුවෝ නැහැ. හැබැයි වෙනතොනේ බුදුහාමුදුරුවෝ දේශනා කළ අපි ජීවිතේ ගත කරන්න ඕනි මොනවද නොකරන්නට ඕනි මොනවද? අපි ගමන් කරන මාර්ග දෙකයි නිවනයි නිරයයි. අපි පිනතොනේ නිවන් යන්න තමයි ප්‍රාර්ථනා කරන්න ඕනි. එසේනම් අපි පිනතුනේ ඔබත් සිතේ පෙරදරි කරවා ගන්න ඕනි. ජීවිතේ ගත කරන පින්දහම් කටයුතු සිදු කරවා ගනිමින් ජීවිතේ ගත කරනවා කියන බලන්න මේ අදින පොබ්බක බමුණා වගේ අධික තණ්හාවෙන් ලෝභකමින් මුසපත් වන්නේ නැතුව පින්දහම් කටයුතු සිදු කරවා ගනිමින් පිනතුනේ මේ ජීවිතේ ගත කරමු නිවන් යන්න. සිත තොල ලැබුගින්නක්සේ ඇවිලෙන තණ්හාවයි භව ගමනට අපගෙන යන මල පොඩොබද එයමයි. තණ්හාවෙන් සිතේ නැගෙන සෝසුසුමන් බොමයි ඒලතෙවුල් නිවා දමන සිසිලස බුදු දහමයි. ඒලතෙවුල් නිවා දමන සිසිලස බුදු දහමයි. කවි බණ ඇසුසිත සුවපත් වෙත්වා ජීවිතය පින් ගඟුලක් වෙත්වා දෙලොවම දියුණුව නිති ඇති වෙත්වා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා. පින්වත්නි අද ඔබ හැම දිනාටම මේ ලස්සන බුදුබණ කතාව තුළින් පහදලා දුන්නේ තණ්හා මාන දිට්ඨි හිතේ තියන් ජීවිතේ ගත කරන්නේ නැතුව ශ්‍රද්ධා සීල ප්‍රඥාව හිතේ මුදුන්පත් කරවාගෙන පින්දහම් කටයුතු සිදු කරවා ගනිමින් අපිට ලැබිලා තිබෙන මේ කෙටි කාල සීමාව තුළ ජීවිතේ ගත කරමු. බලන්නකෝ තණ්හාවෙන් අධික ලෙස කටයුතු කරන්නට දුන මේ අදින්න පුබ්බක බමුණාට සිදු වුණදී තමන්ගේ පුතණවන් නැති වුණ පින්නතනේ දිව්‍ය ලෝක උත්පත්ති ලබන්නට දුන. හැබැයි අපි පින්නතන අවසානයේදී පියතුමාට පාඩමක් උගන්වන්නට ඕනි කියලා හිතාගෙන ඉඳා මේ දිව්‍ය පුත්‍රයා පැමිණිලා පියතුමාගේ මගට යොමු කරවා ගන්නට යෙදුණා. පින්නතෝනේ බුදුරජාණන් වහන්සේ මුණ ගැස්සලා වර්තමානයේ බුදුහාමුදුරුවෝ වැඩ නොසිටියාට අපි පින්නතෝනේ අපිට බුදුබණ පද තුලින් ජීවිතය අවබෝධ කරවා ගන්නට පුළුවන්. එසේනම් පින්වත් හැම දෙනාට ධර්මඥානෙ පහළ වේවා, ධර්මය අවබෝධ වේවා. ඔබද ප්‍රාර්ථනා කරන යතොම් නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරවා ගන්නට මේ කුසල ධර්මය ඔබ හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මේ පින්කම සිදු කරන අවස්ථාව තුළ අපි මේ ලෝකයේ තුළ ජීවිතය ගත කරනු ලබන්නේ මේ මනස ලෝකයේ තුළ උත්පත්ති ලැබුවේ රත්තරන් ආදරණීය අම්මටයි තාත්තටයි ඒ දෙන්නා නිසා තමයි අපි මේ අද වර්තමානයේ මනුස්ස ලෝකයේ තුළ ජීවත් වන්නේ. මේ වටිනා කිනුතුම් පින්කම සිදු කරන මොහොතේදී මාව මේ ලෝකයට බිහි කරපු ඒ රත්තරන් ආදරණීය අම්මටයි තාත්තටයි මේ පින් ලැබේවා. ඒ රත්තරන් ආදරණීය දෙමාපියෝ දෙපළ ඔබේ සිතේ චිත්ත රූපයක් වශයෙන් මවා ගනිමින් පින්නතෝනේ මාව මේ ලෝකයට බිහි කරපු රත්තරන් අම්මයි තාත්තයි මිය ගිහින් නම් ඒ දෙදෙනාගේ පරලොවක ජීවිතයට පින් ලැබේවා. ඒ දෙදෙනා ජීවත් වෙලා ඉන්නවා නම් නිදුක් නිරෝගී චිරජීවන දිගාසිර සම්පත් ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද ලබා දෙමින් අපි පින්නතෝනේ අපි මෙසේ දෙමාපියන් වන්දනා කරමු. සාදු නාදයක් පවත්වලා
පුද සොන මත පුදන නෙළුම් පෙයුම ඔබයි අම්මා අන්ධකාර සමාජයේ මැණික් පාන අම්මා හිතේ තිබෙන ආදරයට ලේකිරි කර දුන් අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් අම්මා ජීවිතයේ අඳුරුලේ ආලෝකය අම්මා ආදරයේ සදාතනික සෙනෙහි ගඟුල අම්මා උපන් භව පතනා එකම පැතුම අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් අම්මා නෙළුම් මාලට පෙතිසියක් ලැබුණේ කොම අම්මේ මං මල් නිලට රෝනේ මොන පිනටද අම්මේ සුදු කිරි බවට පත්නුනේ රතුනේද අම්මේ මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් අම්මේ සිනාසෙන් පාරතනු දුක ඔසුලාගෙන දරාගන්න කියාදීපු අප්පත්චි පන මගේ ලෝකෙ වීරයානේ මතු බුදුවනු මැන ඔබේ පාමුල පියාණනි තබා වඳිමි දන හැන්දෑවට මල් වැට ළඟ මට ඉන්නයි කියා පුතේ අන්න අර බලන්න අම්බිලියෝ කියා පුංචි කාලේ මාඩාදේ නැලවෝ මගේ පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් පියා නිතර නිතර සිංහි කරන එකම පැතුම පියා සසර පුරා සිතන සිතුම ඔබ පමණයි පියා බණ කියලා බණ අහලා
දෙනවා පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් පියා සතු කියමු. පින්වත් හැම දෙනාම මේ අවස්ථාවෙත් තුළම සිදු කර ගන්නට යෙදුන අප්‍රමාණ කුසල ධර්මයක් ගෙන දෙන මේ වටිනා කුතුම් පින්කම තුළින් පින්වත් හැම දෙනාගේම ජීවිත ආලෝකමත් භාවයට පත් වේවා. ධර්මඥානේ පහළ වේවා. ධර්මය අවබෝධ වේවා. ඔබද ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරවා ගන්නට පින්වත්න් හැමෝටම මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ආශිර්වාද ලබා ගනිමු. අද දින විශේෂයෙන්ම මේ උතුම් පින්කම මේ ආකාරයෙන් සිදු කරන්නට බලාපොරොත්තු වන ලබන්නේ හෙට දින ජන්මදිනයේ සමරන්නට යෙදෙන මේ පුංචි පුතණුවන් වන එච්.ඒ. බෙතුංග එහෙන් ඒ පුංචි පුතණුවන්ට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. ඒ පුංචි පුතණුවන්ගේ ඉදිරි අනාගත යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී චිර ජීවනයේ දිගාසිරි සම්පත් ලැබේවා කියලා සාදු කියලා අපි ආශිර්වාදේ කරමු. ඒ වගේම මේ පින්නතුන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ මරණයට පත්වන්නට යෙදුණා වූ තමන්ගේ ආදරණීය ස්වාමී පුරුෂය පියතුමා ඥාතිවරයා ඒ වගේම සහෝදරයා නාමිකව සිහිපත් කරනවා නම් එච්.ඒ. පොඩි අප්පුහාමි උපාසක මහත්මයාට ඒ වගේම එම්.ඒ. සිරිසෝම උපාසක මහත්මයා මේ පියවරුන් දෙපළ ඇතුළු ඔබ හැමදෙනා නමින් වර්ග ප්‍රවේණිගත මේගේ හැමෝටම ඒ වගේම දරණේගල විසු නැසීගේ එන්.ජේ. ගුණවත්තේ උපාසිකා මාතා ඇතුළු දෙකුල පරම්පරාගත නිදන ප්‍රාප්ත වන්නට යෙදුන ඒ හැම දෙනාගේම භවගමනී පරලොවක ජීවිතයට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම දෙනාටමත් මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම අද දිනේ තුළ මේ පින්කම් සිදු කරනු ලබන්නේ දායකත්වයේ දරන්නේ එච්.ඒ. ප්‍රදීප රංගන උපාසක මහත්මයා අචිනේ නිරංගා උපාසිකා මාතා යන්නා වූ මේ හැම දෙනාගේම සහයෝගයෙන් ඒ වගේම අද දිනේ තුළ මේ ධම් දේශනාවට සම්බන්ධ වන්නටත් යෙදුනේ මේ පින්නතුන්ගේ ආරාධනාවත් ඒ වගේම අප වැන්දල විහාරස්ථානයේ සම්බන්ධ වෙලා අප සමග නායක මහිපාණන් වහන්සේ සමග ඒ වගේම ආගමික කටයුතු සිදු කරන අවස්ථාවන් තුළ විහාරස්ථානයේ සම්බන්ධ වෙලා කටයුතු කරන ලබන අප හිතවත් ඒ වගේම මේ පවුලේ ඥාතිත්වයේ දරන මේ මරණයට පත්වන්නට යෙදුන උපාසක මහත්මයාගේ සහෝදරයෙක් වන කරුණේ උපාසක මහත්මයාගේ ආරාධනාවත් ඒ වගේම මේ පින්නතුන් පවුලේ හැමෝගේම ආරාධනාවත් පෙරදරි කරවාගෙන මේ උතුම් පින්කමට වැඩම කරන්නට යෙදුන ආරාධනා කළ මේ පින්කම සංවිධානය කළ පින්වත් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී චිරජීවන දිගාසිරේ සම්පත් ලැබේවා. විදේශගත වේක සේවය කරන උපාසක මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවන දිගාසිරි සම්පත් ලැබේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද ලබා ගනිමු. පින්වත්නි ඔබ හැම කෙනාගේම ජීවිතයට ලස්සන බුදුබණ කතාවක ඔය දේශනා කළේ කුසල් වර්ධනය කර ගනිමු. පින්නතොනේ පින් රැස් කරවා ගනිමු. අපි හැම කෙනාම ඊළඟ ආත්ම භවයට අවශ්‍ය කරන්නා වූ කුසල ධර්මයන් වර්ධනය කරවා ගනිමින් ජීවිතය ගත කරමු. බලන්න තණ්හාවෙන් ජීවත් වන මේ අදින්න පුබ්බක බමුණාට සිදුවන දේ අපිට සිදු කරවා ගන්නේ නැති බුදුහාමුදුරුවෝ වැඩ නොසිටියාට බුදුහාමුදුරුවෝ දේශනා කළ බුදුබණ පද තියෙනවා. මේ බුදුබණ පද අපේ ජීවිතයට ලං කරවාගෙන අපි පින්නතොනේ අපි හැම කෙනාම ජීවිතයට අර්ථයක් ගෙන දෙන බුදුබණ පදම අපේ ජීවිතේ ලං කරවා ගැනීම ධාර්මික ධර්මානුකූල ජීවිතයක් ගත කරමු. මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිස පින්නතුන් හැම දෙනාටම මේ පින් හේතු වේවා. ඒ වගේම ධම් දේශනාවේ ආනිසංසාන භාවයන් ධම් පරිස්කාර පූජා කිරීම තුළින් ලබා ගන්නට එතන මේ සියලුම ආනිසංසාන භාවය මිය ගියා වූ නාමිකව සිහිපත් කළ ඒ පියවරුන් දෙපළ ඇතුළු ඒ නැසී ගියා වූ උපාසිකා මාතා මෑණියන් ඇතුළු ඔබ හැම දෙනා නමින් මේගේ හැමෝටම මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ පින් හේතු වාසනාම වේවා. පින්වත් සෑම දිනාම ප්‍රාර්ථනා කරන
උතුම් නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරවා ගන්නට ඔබට මේ පින් හේතු වාසනාම වේවා ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ආශිර්වාද ලබා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. වෛරය සිත්වල නොම ඇති වේවා මෙත් සිතුවලින් සෑම සිතකම වේවා මේ පින් සැමටම අත්පත් වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා. පින්ගෙන දෙවියන් සතුටින් වෙත්වා මියගිය සැමටත් පින් මතු වේවා. මුළු ලෝකය දහමෙහි නියැලෙත්වා සියලු දෙනා ලොව නිවන් දකේවා. සියලු දෙනා ලොව නිවන් දකේවා. සපේතයෝ විවාචන්තු සබ රෝගෝ විනාශතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. පින්වත් සෑම දිනාටම තෙරුවන් සරණයි.